හෙළ ඉතිහාසයේ අසහාය පාලකයා වූ මහා රාවණ රජුගේ සැබෑ පුරාවෘත්තය ලොවට හෙළිකිරීම වසර දහස් ගණනක් සැඟවී තිබූ හෙළ තාක්ෂණයේ බල පරාක්‍රමය නිවැරදිව ගවේෂණයටයි අපගේ සූදානම. රාවණ කාලය සංගවාගත් ඉතා බලවත් අභිරහසක් ලංකා ඉතිහාසයේ පුරාවටම ඇත. අපගේ හෙළ යක්ක පරම්පරාවටත් අමතක වූ බලයක් එහි ගැබ්ව තිබූ බවයි සත්‍ය වන්නේ. ඒ සියලු දේ ආරම්භ වූයේ බලවත් නමකින්. ඒ තමයි රාවණ. සැබවින්ම රාවණ යනු අනාගතය පිළිබඳ දැකීමක් තිබූ රජ කෙනෙක්ද? එසේත් නැතිනම් කාලතරණයෙන් අතීතයෙන් අනාගතයටත් අනාගතයෙන් අතීතයටත් ගමන් කළා වූ රජ කෙනෙක්ද? අප සූදානම් වන්නේ අද සිට ඒ සැඟවී ගිය අතීතයේ සත්‍යතාවය ගැඹුරින් අධ්‍යයනය කිරීමටයි. වසර දහස් ගණනකට පෙර අහසින් ගිය අභීත ජාතියක කාශ්‍යප රජුටත් පෙර සීගිරි ගිරි ශිඛරය සිය ආලක මන්දාව කරගත් හෙළ පරපුරක සොබාදහම මෙන්ම අකුණු පහරවල් පවා පාලනය කරන ලද රාවණ රජුගේ විස්මිත තාක්ෂණය මියදුණු කෙනෙකුට පවා යලි ජීවය ලබා දුන්නු හෙළයේ විස්මිත වෙදකම් ඇතුළු රාවණ ඉතිහාසය අප නැවත ගවේෂණය කරන්නේ. අතීත පුරාවෘත්තවලට අනුව යලි රාවණ රජු අවදිවීම සිදුවන කාල වකවානුක ශ්‍රී ලාංකීය ඉතිහාසයේ දැවැන්තම පුනරාගමනයක පෙරනිමිති පහළවන මෙවන් සමයක හෙළ ඉතිහාසයේ මහා රජු රාවණ පිළිබඳව අද සිට ඔබට ගෙන එන කුතුහලය සපිරි සුවිශේෂී වූ අතීත මතකාවර්ජනයයි රාවණ.